හයි ගයිස් අද බයික් එකේ හතරවෙනි සර්විස් එක කරා. මම කලින් පළවෙනි සර්විස් එක කළා වීඩියෝයක් දැම්මනේ. දෙවෙනි එකයි තුන්වෙනි එකයි කළා වීඩියෝයක් දැම්මේ නැහැ. මොකද ඒ දෙකත් කරේ සේරම අර පළවෙනි එක කරපු ටිකම තමයි. තුන්වෙනි එකේ විතරක් වෙනස් දෙයකට කරේ. තුන්වෙනි එකේදී ඔයිල් ෆිල්ටර් එක මාරු කරා. නිසා හතරවෙනි සර්විස් එකෙත් අර පළවෙනි දෙවෙනි තුන්වෙනි ඒ ටික කරපු ටිකමයි කරේ. වෙනසකට කරේ මගේ අර බයික් එක දැන් අර වැස්ස වෙලාවකගේ බයික් එක පැද්දලා එක බ්‍රේක් ගහනකොට අමුතු සද්දයක් එක්ක එකපාර පිටිපස්සේ රෝදේ හිර වෙනවා වගේ පොඩි කේස් එකක් ආවා. අර ඒක නිසා මේ පිටිපස්සේ රෝදේ ගලවලා ඒකේ අර හබ් එක ගලවලා ඒ ටික හොඳට සුද්ධ කරා. මං උඩින් පොටෝ දෙයක් දාන්නම් අද සුද්ධ කරේ කියලා. ඒක තමයි වෙනසකට කරේ හතරවෙනි සර්විස් එකේදී. ඒක වෙන්නේ අර වතුරත් එක්ක අර හබ් එකේ තියෙනකොට ඒක නිකන් මේ ඒකේ නිකන් ඩස්ට් එක වගේ බැඳිලා වැස්ස වෙලාවට බ්‍රේක් ගන්නකොට පොඩ්ඩක් රෝදේ හිර වෙන්න බලන්න. ඒක හොඳට වැලි කඩ දාසියක් කරගෙන අතුල්ලලා අයින් කරාට පස්සේ හරි ගියා. හතරවෙනි සර්විස් එක කරේ එකනම් බයික් එක හොඳට හේදුවා. ස්ලේටර් ඒවයි කේබල් තියෙනවනේ. ඒ කේබල් ටික ඔයිල් කරා. ඊට පස්සේ ඔයිල් මාරු කරා. තව එයා ෆිල්ටර් එක අරගෙන එලියට අරගෙන ක්ලීන් කරා. චේන් එකට ඔයිල් දැම්මා. ඔය වගේ අර නෝමලි සර්විස් එකේදී වෙන ටික තමයි හතරවෙනි එකෙත් කරේ. අර බ්‍රේක් කවුල් නිසා අරක අමතරව කරා ඊට තමයි කරේ. ඊට පස්සේ මම පාවිච්චි කරන මේ ඔයිල් එක තමයි පළවෙනි එකේ දෙවෙනි එකේදී පාවිච්චි කරේ අර බජාජ් එකෙන් රෙකමන්ඩ් කරන මේ ඔයිල් එක. අර 2650ට තියෙන ඔයිල් එක මම නම් මතක නැහැ. ඒක රතු පාට වගේ ඔයිල් එක. ඊට පස්සේ තුන්වෙනි එකේ හතරවෙනි එකේ පාවිච්චි කරේ වෙන ඔයිල් එක. ඉන්න මම ඔයාලට පෙන්නන්නේ මොකද ඔයිල් එක කියලා. මෙන්න මේ ඔයිල් එක තමයි මේ හතරවෙනි සර්විස් එකේදී පාවිච්චි කරා. හතරවෙනි එකේ තුන්වෙනි එකේ දෙකේම. ඊළඟට ඔයාලට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සර්විස් එක කරන්න කීයක් ගියාද කියන එක. මම ඔයාලට පෙන්නන්නම් බිල් එක තියෙනවා හම්බෙච්ච. ඒ බිල් එකේ පෙන්නන්නම් මම ඔයාලට කීයක් ගියාද කියලා. මේ තියෙන බිල් එක. මේ තියෙන normal service කියලා තියෙනවා. body wash, oiling, cleaning, rear hub. normal service එකට 550යි. ඊට පස්සේ body wash එකට 550යි. ඔයිලින් වලට 375යි, ක්ලීනින් ක්‍රියා හබ් එකට 200යි. අර මන් දාපු ඔයිල් එක 2300යි. මේ සේරගෙම එකතුව 3975යි. මෙන්න මේ ගාන තමයි මට ගියේ හතරවෙනි සර්විස් එක කරන්න. ওই ටික තමයි හතරවෙනි සර්විස් එක ගැන විස්තර. ඒක ලොකු දෙයක් මට කියන්න නෑ. මං තව වීඩියෝයක් දාන්නම් ක්ලීන් කරන්න කලින් කොහොමද තිබුණේ, තව ක්ලීන් කරාට පස්සේ කොහොමද කියලා.